කන්නාඩි දෙක දාගමු නේද? අවුවයි. මම දැන් ගත්ත ඕඩ එක හරිද? කටුනායක පසින්දු කේටස් එකෙන් තමයි මම ගත්තේ. ඊට පස්සේ මට ආවා තව ඕඩර්ස් දෙකක්. ඒ කියන්නේ මේක ට්‍රිබල් ඕඩ එකක් හරිද? ඕඩර්ස් තුනක් ගෙනියන්න තියෙනවා එකවර. දැන් ඊළඟ ඕඩ එක ගන්න යන්න තියෙන්නේ එකම ෂොප් එකට. ඒ ෂොප් එකෙන් ඕඩර්ස් දෙකක් තියෙනවා. අපි යමු මචං. ඉතින් අද මෙහෙම වැඩ ටික පටන් ගන්න හරිද? ඉතින් අද බ්ලොග් එක පටන් ගන්න මෙහෙම අද ඉරිදා මම 12ට ආවා බ්ලොග් එක පටන් ගත්තා. ඉතින් අපි බලමු අද දවසේ කොච්චර වෙලා මට බ්ලොග් එක ගහන්න පුළුවන් වෙයිද කීයක් විතර හොයාගන්න පුළුවන් වෙයිද කියලා. කට්ටියටම ගොඩක් thank you මට support කරන කට්ටියට පොඩ හරි මට subscribers ලේනවා ගොඩක් thank you ඒකට. comments එහෙම දාලා තියෙනවා මට ගොඩක් කට්ටිය support කරනවා. ඉතින් දිගටම වීඩියෝස් දාන්න කියලා එක්කෙනෙක් දාලා තිබ්බා අයියේ දිගටම වීඩියෝස් දාන්න ඔයාගේ දිහා බලලා අපි මේ ජොබ් එක පටන් ගන්න අපි ඉගෙන ගන්නවා එහෙම කියලා ඔයාගෙන් ගොඩක් දේවල් දැනගන්නවා කියලා. ඉතින් ගොඩක් thank you එහෙම කමෙන්ට් දානවට. එහෙනම් අපි යමු. දැන් මේ යන්න තියෙන්නේ සිනමන් කියලා රෙස්ටෝරන්ට් එකක්. මේක තියෙන්නේ මේ සීදුවේ. හරිද? අපි ගිහිල්ලා අරගමු. ඔක්කොඩි දාගෙන යමු නේද මචං. මගේ බෑග් එකේ ඉඩ නැති සීන් එකක් තියෙනවා මචං. හරිද පොඩ්ඩක් පැටලෙන්නේ නැතුව දී ගන්නත් ඕන. මතක තියාගන්න මේ බොක්ස් වල තමයි මෙන්න මෙතනින් දුන්න කෑම තියෙන්නේ. හරිද? පසින්දු එකෙන් ගත්ත කෑම තියෙන්නේ පාර්සල් වල. අපි පෙට්‍රල් ටිකක් ගහන්න දැනගුත් හොයාගන්න ඕනේ මචං. පෙට්‍රල් චුට්ටක් අඩුයි. තල්ලු කරන්න උනොත් වඩුම තමයි. බලමු ඉස්සල්ලා දෙන්න තියෙන්නේ මොකද්ද කොහටද කියලා. මං කිව්ව පරාට එකයි කරි එකයි. සිනමන් ස්පයිස් එකකින්. මේක යන්න තියෙනවා ඒකලට. හරිද? ඒකලට යන්න තියෙන්නේ. ඒකලට ගිහලා අපි මේක දෙමු. මේ තියෙන්නේ පෙට්‍රල් ෂෙඩ් එකක්. ගහගම මචං පෙට්‍රල් ටික. ගහනවද? 500. 17 මාරුකට දෙන්න. රයිට්. පොඩි කොල්ලෙක් හිටියා හරිද එතන? මේ ඒ ෂෙඩ් එකේ වැඩ කරන එක්කෙනාගෙන් ඇවිල්ලා ඒ පොඩි කොල්ල දුම් කොළ අහනවා කියන්නකො. පොඩි කොල්ලෙක්. ඕන්න ඔක තමයි තත්ත්වේ. කස්ටම ඉන්න ඕනේ මෙන්න මෙතන. මැප් එකේ පෙන්වන විදියට නම් මෙතන. පොඩ්ඩක් කෝල්යක් ගමු. ටක් හෙවනෙන් නවත්තගමු. කර වෙනව නැත්තම්. මේ ඔයාලා හිතන්න එපා මේ නම්බර්ස් පෙද්දි මේ කස්ටමර්ගේ නම්බර් එක කියලා. මේ කස්ටමර්ගේ නම්බර් එක නෙමෙයි හරිද? අපේ උර්බ හෙඩ් ඔෆිස් එකට කනෙක්ට් වෙලා දැන් නම් එයා දාලා තියෙනවා එයාගේ නම්බර් එක. සාමාන්‍යයෙන් එහෙම එයාගේ පර්සනල් නම්බර් එක දැම්මුත් හැරෙන්න මේ අපිට කෝල් ගද්දී අපිට කස්ටමර්ගේ නම්බර් එකට අපිට ගන්න බෑ. අපිව කනෙක්ට් වෙන්නේ ඌබර් හෙඩ් ඔෆිස් එකට. ඌබර් එක හරහා හෙඩ් ඔෆිස් එක අතරමැදියෙක් විදිහට හරහා තමයි කස්ටමර් අපිට කනෙක්ට් වෙන්නේ. පිටිපස්සේ ඉන්නේ. රයිට්. හරි. නම්බර් එකක් ඒකේ අර දාලා තිබ්බා ගන්න කියලා. සර්ලා මේක පේ කරලා තියෙන්නේ නේද? හරි thank you හරි ඕඩර් එක දුන්නා complete පසින්දු එකෙන් ගත්තේ මං කටුනායක ඒක දෙන්න තියන්නේ මේ ඇවිල්ලා දෙන්නේ නැහනේ
ආ 14 4 කෑම ඕඩයක් ඌබීට්ස් ඕඩයක් හරිනේ හරි ඔන්න ඕක තමයි සිටිය ඇතුලේ තත්ත්වය සිකියුරිටි තියෙනවා ඉතින් අපිට චුට්ටක් කරදරයි ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මොනවා කරන්නද නේ වැඩ වෙන පිළිවෙලක් තියෙනවනේ ඉතින් මොකක් හරි අම්මෝ මචං සමහරක් ඔය කොළඹ ඇපාර්ට්මන්ට්ස් වල ඉඳලා ඕඩර් කරන කට්ටිය ඉන්නවා පුදුම වදයක් දෙන්නේ උඩට එන්න කියනවා ලිෆ්ට් එකේ එන්න කියනවා අතනට එන්න කියනවා මෙතනට එන්න කියනවා ගිහිල්ලා දෙනවා ඉතින් මොනවා කරන්නද බෑ ඇවිල්ලා යටට ඇවිල්ලා පික් කරගන්න කියන්න බෑනේ කියන්න බෑ අපි රස්සාවක් නේ කරන්නේ දැන් කියන තැනකට ගිහිල්ලා දෙන්න ඕනේ ඒක තමයි මේ සර්විස් වල තියෙන අර මොටෝ එකත් කියන තැනකට ගිහිල්ලා දෙනවා ඒක තමයි තත්ත්වය එන්න මෙතන ලේන් එකේ හරි thank you හරි okay ඒ ඕඩර්ස් තුනට හම්බුණා 1023ක් හොම්ම අදිමු ටවුන් එක පැත්තට යොට්ටක් සිටි එක පැත්තට අදිමු නේද එළගිරි වගේ පොඩි වැස්සකුත් කඩාපත් වුණා වල්ලෝ ඒක නිකන් දුවන වැස්ස වැස්ස ආවා වැස්ස ගියා ආයෙමත් තව ඕඩ එකක් ආවා ඔන්න පසින්දුව එක සමහරක් වෙලාවට මෙතන පසින්දුවගේ පට්ට සෙනගක් එන්නේ මේක දන්න අය දන්නවා මේ පැත්තේ කෑම සුපිරි පට්ට සෙනගක් එන්නේ අද නම් නැහැ ටූ බෝඩ් එක තියෙනවා මේකද ඔව් වීඩියෝ එක 800ක් ගන්න ඕනේ කස්ටමර්ගෙන් මම යන්න තියෙනවා කිලෝමීටර 3.3ක් යන්න පෙන්නනවා ආණ්ඩව මචං මේකේ මේ 3.3ක් කිව්වට 2.3ක් වගේ හරිම දුර තියෙන්නේ මොකද මැප් එකේ එන වටයක් පෙන්නලා තමයි ලෝඩ් වෙලා තියෙන්නේ එයාපෝට් ගාඩන් හොටෙල් එකට දෙන්නේ රූම් නම්බර් එකක් නම් දාලා නැහැ අර ෆ්ලෝ එකට තමයි කියලා දාලා තියෙන්නේ ඔව් මැප් වල එහෙම ඉතින් වෙලාවකට එන වටයක් පෙන්නනවා ඉස්සෙල්ලා zoom out කරලා බලන්න ඕනේ පෙන්නන්නේ කොහෙටද කියලා නැත්තම් බොරුවට නිකන් පට්ට පාඩුයිනේ මේ එයාපෝට් ගාඩන් හොටෙල් එකත් ලස්සනයි නේද මේකට මම ගොඩක් වෙලාවට එනවනේ මේ මොනවාද ගෙස්ලා හැම සෑහෙන්න පිටරට ආයෙ හැම සෑහෙන්න ඕඩර් කරනවා මේක ඉඳලා දැන් මෙයා නම් අපේ මම හිතන්නේ ලෝකල් කෙනෙක් 800ක් කලෙක්ට් කෑෂ් කරගන්න තියෙනවා මචං මතකයිනේ තනට ගිහිල්ලා අපි තාම කෝල් එකක් නවත්තලා ගහමු අපි කෝල් එකක් හරිද මේ හෙඩ් ඔෆිස් එකේ නම් එකක් තමයි අපිට පෙන්නන්නේ මොකද එයාලා අපි කස්ටමර්ත් එක්ක කතා කරන්නේ කොහොමද කින්ද මන්ද කියලා දවස් 14ක විතර ඒ කෝඩ් එකක් තියාගෙන ඉන්නේ කම්ප්ලේන්ට් නාව හෙලෝ මිස් මම උබීට්ස් එකෙන් ඔව් මං ඇවිල්ලා ඉන්නේ හරි 800යි 710ක් තියෙනවා මේ 710ට තමයි මම මේ කල්පනා කරන්නේ මොකද කරන්න කියලා. ඒක ඉල්ලනවද නැත්තම් නිකන් ඉන්නවද? right. මං හිතුවේ අතනින් එන්නේ කියලා. 800. ඔව් 800යි. හරි thank you හරි okay හරි ඒකත් හරි කන්නාඩි දෙක දාගමු නේද අවුවයි හරි දැන් ආවා ආයේ ඕඩර්ස් දෙක දැන් ආපු ඕඩර්ස් දෙක ආවා මේ සීදුවේ මේ රොයල් කියන රෙස්ටුරන්ට් එකෙන් මට හැබැයි මේකයි තවත් ඕඩර් එකක් ගන්න යන්න තියෙනවා දෙකක් ආවේ එතකොට මම අන්තිමට නවතින්න ඕනේ ඕඩර්ස් දෙකම දීලා කඳානට තමයි අන්තිමට නවතින්න තියෙන්නේ මේ දෙකම අරගෙන ගිහිල්ලා දුරක් යන්න තියෙනවා ඉතින් සීදු ඉඳන් කඳානට වෙනකන් යන්න බෑනේ මේකයි තව ඕඩර් එකක් තියෙනවා මේකෙන් ගමුකෝ ඉස්සරහට ගිහිල්ලා තමයි U turn එකක් ගහන්න ඕනේ එතනින් ගිහිල්ලා U එක ගහලා ඉන්න බලමු දැන්
මෙතන සීදුවේ රොයල් එකේ ඉඳලා පෙරේරා සන්ස් එකට දෙහියගාත කිලෝමීටර් කීයද කියලා කිලෝමීටර් 5ක් තියෙනවා. කිලෝමීටර් 5ක් ගිහිල්ලා ඒක අරගෙන ඊට පස්සේ බලමු ඉස්සෙල්ලා මොකද්ද දෙන්න තියෙන්නේ කොහෙටද දෙන්න තියෙන්නේ කොච්චර දුරද කියලා. හරිද? මචං ඔයාලට ඉස්සරහ ටිකක් පේනව නේද? පේනවද තියෙන කළුව? මාව පොඩ්ඩක් මේ නරපට් වෙලා තියෙන්නේ මේ කළුව දැකලා. මොකද ඊයේ ආයේ වැස්ස මචං හේදිලා යන්න. අදත් මචං මේ වගේ වැස්සොත් නම් වැඩ කරලා අමාරුයි. ඊයේත් වැඩ කරලා තෙමිලා හොඳටම අමාරුයි. කියන්නේ බාගෙට දැන් තෙමිලා පහුවෙනිදාට තමයි පොඩ්ඩක් ඇඟපතට අමාරු මචං. කියන්නේ මේ වැඩ කරලා අර මෙහෙමනේ අවුව තිබිලානේ එකපාරට වහින්නේ. හරිද? එතකොට අවුව තිබිලා වැස්ස ගම්ම තෙමිච්ච ගම්ම ඉක්මනට මේ අසනීප වෙනවා. ඉතින් පැන්ඩෝල් ගහගෙන මේ නහය පෙරාගෙන නේ හොටු පෙරාගෙන පුදුම දුකක් විඳින්න ඕනේ. මේ අපි හිතමු මේ වහින්න නැතුව මේ තියෙන්න කියලා නේ. අපි ප්‍රාර්ථනා කරමු නැත්නම් ඉතින් මේ වෙන මොනවා කියලා කියන්නද? අපි ප්‍රාර්ථනා කරමු වහින්න එපා. මේ සමහරක් වෙලාවට වැස්සට කමක් නැහැ. පොඩ්ඩක් වෙලා අයින් කරලා නවත්තගෙන ඉන්න පුළුවන්. හරිද? කස්ටමර්ට කෝල් එකක් අරගෙන හරි මැසේජ් එකක් හරි දාලා කියලා මෙහෙමයි වැස්ස පොඩ්ඩක් ඉන්න අමාරුයි. චුට්ටක් අඩු වුණාම එන්නම් මිස් මෙහෙම කියලා හරි සර් කියලා හරි මේ ඉන්න පුළුවන්. වැඩේ තියෙන්නේ සමහරක් වෙලාවට වහිනවා නවත්තගෙන ඉන්න තැනක් නැති වෙලාවට හොඳ වැස්සක් අතාරිනවා. හරිද? එතකොට මචං මේ sorry.com තමයි. ගේ ළඟ තියෙනවා රේන් කෝට් එක. මගට මේ අර කකුල් දෙකට දාන රේන් කෝට් එක මම ගෙනාවේ නැහැ. ඒක ගෙදර. ඇඟට දාන ජැකට් රේන් කෝට් කෑල්ල විතරයි මගේ ළඟ තියෙන්නේ. බලමුකෝ මට මොකද වෙන්න යන්නේ කියලාද. ඌ බෝඩ් එකක් තියෙනවා. හරි. ඉස්සල්ලාම දෙන්න යන්න තියෙන්නේ. අර සීදුවෙන් ගත්ත ඕඩර් එක. පෙරේරා සන්ස්ගේ ඕඩර් එක තමයි දෙන්න යන්න තියෙන්නේ. රාගමට නෙමෙයි මේ රාගමට හරි කඳානට හරි මම දැක්කේ රාගමට රොයල් ලෝඩ් එක තියමු ඉස්සල්ලාම. ඒ රොයල් ලෝඩ් එකේ තියෙන මේ ෆ්‍රයිඩ් රයිස් එක. මේක දැම්මොත් මචං අතෑරියා කියන්නේ ආයේ සබන් කෑල්ලක් විතරයි මේ ඕන වෙන්නේ. 2.7ක් යන්න තියෙන්නේ රොයල් එකේ ෆුඩ් එක දෙන්න. සීදුවේ. හරිද? අපි යමු. ආවුවයි වැස්සයි මොකද්ද කියන්නේ මාමේ? නාරියාගේ මගුලයි. අවුවා වැස්සයි මේක නරි ගොඩයි. මම මේ කෑම එකක් දෙන්න මාමේ ආවේ ඩිලිවරි එකක්. මෙතන ඉස්සරහා ඉන්නේ. දීලා දැම්ම නම් ඉවරයි ටක් ගාලා. මේ හරි අඩුයිනේ වැස්ස. ඔව්වනේ ඩිලිවරි කරන්නේ. අපිට ඉතින් මේක තමයි කතන්දරේ. අවුව වැස්ස කී බලන්න විදියක් නැහැනේ. අපේ වැඩ කරන්න ඕනේ. දෙන්න ඕනේ. ඕක තමයි කතන්දරේ. මම එන්නම් මාමේ නම්. බෝඩ් එක දැම්මේ වල නේද? right. 1386. හරි thank you. හරි ඒ කතාව හරි. දැන් ඊළඟට යන්න තියෙන්නේ වතුර ඊළඟට යන්න තියෙන්නේ මචං මේ කඳානේ ඕඩකට. හරිද? මෙතන ඉඳන් කඳානට කොච්චර දුරයිද බලමු. කඳානටමත් නෙමෙයි කඳානට තව චුට්ටක් ඇතුළට යන්න ඕනේ. ඒ කියන්නේ රාගම පැත්තට වගේ වෙන්න යන්න ඕනේ. හරිද? කිලෝමීටර් 7.5ක් තියෙනවා. හරිද? අපි යමු. දැන් මෙහෙමයි. හරිද? දැන් වැස්ස මට මිස් වුණා කොහොම හරි. හරිද? පොඩ්ඩක් ලකි මචං. හරිද? නැත්තම් මචං මට මාර ඇණයක්. ඒ කියන්නේ මේ ඇඳුම් ගලවලා. හරිද? කැමරා ගලවගෙන. මේ ඇඟට හයි කරලා තියෙන ජල්තර ඔක්කොම ගලවලා මේ වැතුල්ට දාලා ඊට පස්සේ රේන් කෝට් ඇඳලා. හරිද? හරි කරදරයි. ලකි වුණා. මං අර හින්දා මෙහෙට එන ටිකට මෙහෙට දීලා වැඩේ මචං වැස්ස. හරිද? අම්මට සිරි. ලකී කියලා කටගත්ත විතරයි පොඩ්ඩක් නිකන් එනවා මචං පොඩි වැස්සක් ඈ. ලකී නැහැ. රියල්ටි ප්ලාසා එක ඇතුළට දාලා පොඩ්ඩක් නවත්තමු. එහෙම ලකී එකක් නැහැ. මේ හොඳටම වහින අම්මට පොඩු පිස්සු හැදෙනවා. shit. ඇස්ස අඩු වුණා. මම මැසේජ් එකක් දැම්ම ඒ කස්ටමර්ට. එහෙම වහිනවා චුට්ටක් මම අතර කරා පුළුවන් ඉතින් එන්නම් කියලා. හොඳ කස්ටමර් කෙනෙක්. මට ආපහු කෙලින්ම රිප්ලයි බෑක් කරා මේ හරි කමක් නැහැ ආදේශයක් නැහැ. ඔයා හිමීට එන්න ඇවිල්ලා
මට කෝල් එකක් දෙන්න කියලා. ආපහු අපි ගමනේ යා. ඇස් ආයෙනම් තවනම් වහින්න ඉතුරුනේ නෑ. මම නම් හිතන්නේ තිබ්බ කළු ඔක්කොම අතෑරියා. ඔඩගරේ සර් නේද? වැස්සක් කඩාපාත් වුණානේ එකපාරට. සර් පේ කරලා තියෙන්නේ නේද? හරි ඔකේ. හරි thank you. හරි. ඒ ඕඩ එකත් හරි. දැන් ඉතින් ඉන්නේ මම ඉන්නේ කොහෙද මම මේ ඉන්නේ චුට්ටක් හිටන් බලමු. කඳානෙනුත් ඇතුළට ඇවිල්ලා ඉන්නේ මේ බටුවත්තට කිට්ටු කරලා ඉන්නේ. කඳානයි බටුවත්තේ මැද හරියක තමයි මං ඉන්නේද. අපි යමු පොඩ්ඩක් කියන සිටි එක පැත්තට කියලා බලමු. තාම මොනවද දෙන්නේ කියලා හරිද? එළගිරි. මට තව ඕඩ එකක් ආවා. මේ මෙතන මදු මංජුල කියලා එකක් තියෙනවා කඳානේ. ඒ ඌ බෝඩස් දෙකක් තියෙනවා. මගේ මේ රයිස් ඇන්ඩ් කරි එකක් තියෙනවා චිකන් අනිත් එක ෆ්‍රයිඩ් රයිස් රෙගියුලර් එකක් තියෙනවා මගේ චිකන් රයිස් රෙගියුලර් එකක් තියෙනවා ඒයි අනිත් එක රයිස් ඇන්ඩ් කරි එකක් තියෙනවා චිකන් එකයි රයිස් ඇන්ඩ් කරි එකක් තියෙන්නේ මට කන්ෆියුස් උංග බුංග වෙනවා මචං පේනව නේද ඕඩර්ස් දෙකක් නේ එක ඕඩර් එකක් දෙන්න තියෙන්නේ මේ ළඟටම තමයි. ඉස් මේකේ පින් නම්බර් එකක් තියෙනවා. .77යි. හරි ඔකේ හරි. මිස්ලා වෙන්න ඕනේ ඕඩර් කරේ නේද? හරි ඔකේ. ඒ ඕඩර් එකට දෙනකොටම දැක්කනේ දැන් තව එකක් ආවා. ලූප් රෙස්ටොරන්ට් ඇන්ඩ් කැෆේ. ලූප් එකට මෙතන ඉඳන් කිලෝමීටර තියෙනවා 2.3ක්. ලූප් එක තියෙන මෙතන වම් පැත්තේ නෑ සෝරි දකුණු පැත්තේ. මතක හැටියට එතනින් ගහගමු බයික් එක අපි. Because there can only be one champion, there can never be two. කැරමල් දෙකයි. two borders cover වෙනවා. හයි. පොඩි orders මචං. පොඩි orders කියන පොඩි දොරවල් තියෙනවා. අද වැස්ස හොඳ ආතල් එකක් දෙනවා කියන්නේ මචං. ඒ කියන්නේ එකපාර වැහැලි ඉවර වෙන්නේ නැහනේ. එකපාර වැහැලි ඉවර වෙන්නේ නැහැ. ටිකෙන් ටිකට වහිනවා. ඉතින් නතර කර පුදුම ඇණයක්. මෙතනට වහින්නේ අතන්ට වහිනවා. අතන්ට වහින්නේ මෙතනට වහිනවා. කෑම ඕඩර් කරේ ඔයාලද? ඇයි එකපාර වැහැලි ඉවර වෙන්නේ නැහැ. තනින් දැන සැරින් සැරේ වහිනවා. හරි. ඒකත් හරි මචං. හරිද? දැන්ට ඕඩර්ස් ඔක්කොම 9ක් කරලා තියෙනවා 2405ක් හොයලා තියෙනවා. හරිද? අපි යමු පොඩ්ඩක් නැවත සිටි එක පැත්තට ටවුන් එක පැත්තට ඇදෙමු. මට ආවා මේ රන් මාල් එකෙන් ඩිස්ට්‍රිබියුටින් ඕඩර් එකක්. හරිද? ඩිස්ට්‍රිබියුටින් ඕඩර් එකක් කියන්නේ මචං මේක යන්න තියෙන්නේ කෙලින්ම මිනුවන්ගොඩ කිට්ටුවටම. හරිද?
කියන්නේ ජාලේ ඉඳලා කෙලින්ම මිනුවන්ගොඩනම ඇදිල්ලක් තමයි තියෙන්නේ. අපි ඕඩර් එක හරියටම අරගෙන බලමු කොතනටද තියෙන්නේ කියලා. හරිද? යන්කෝ. නේද ඒ බෝඩ් එකක් තියෙනවා. ඕඩර් නම්බර් එක 3BB. චිකන් කොත්තු තියෙනවා, සෙට් මෙනු තියෙනවා. ඕඩර්ස් දෙක අතේ. යන්න දෙන්නේ කොහෙද කියලා බලන්න හරියට. අද මචං මම අද වටේ යනවා. හරිද? තේරෙනව නේද මේ වංකොට මතම්මන. හරිද? මතම්මන කියන ගමට තමයි යන්න තියෙන්නේ. මතම්මනට තමයි යන්න තියෙන්නේ මචං. හරිද? ජාලේ ඉඳලා යන්න තියෙන්නේ මතම්මනට. එතකොට මතම්මනට කිලෝමීටර් කොච්චරද? 17ක් තියෙනවා. හරිද? යමු. මේකන KFC එකකුත් එනවා එක අස්සෙන්. ගමු නේද ඒකත්. ඔයාලට මතක ඇති මගේ කලින් වීඩියෝ එකේ KFC එක මට වෙන වෙලාවක් වේටින් දුන්නා. මම හිතනවා මෙදා පාර KFC එක මට එහෙම වේටින් එකක් දෙන්නේ නැති වෙයි කියලා. බෝඩ් එකක් තියෙනවා. ස්පයිසි රයිස්. ඔව්. ලොකු 18 එකක් නැත. හරි දැන් මේක ගත්තනේ. දැන් බලමු. මොකක්ද ඉස්සෙල්ලා දෙන්න තියෙන්නේ කියලා. මෙතන එහා පැත්තට KFC ඕඩර් එක දෙන්න තියෙනවා මෙතන එහා පැත්තට. ඒ කියන්නේ ජායලම උතන මීටර් මෙතන හරි පොඩි දුරයි තියෙන්නේ. ඒක දීලා කෑෂ් ටිකක් කලෙක්ට් කරගන්න තියෙනවා 1182ක් කලෙක්ට් කරගෙන ඊට පස්සේ තමයි අර පට්ට දුර ඕඩර් එකට යන්න තියෙන්නේ. රයිට් ගානේ. හරි. කොහොම තමයි පොඩ්ඩක් ඉතින් නේ ඉන්න තැන නෙමෙයි පින් කරලා තියෙන තැනට වඩා මේ දැන් මම මෙතනට ගියේ උනාට කස්ටමර් ඉන්නේ මෙතන. එහෙම තියෙනවද? ඔව්ම තමයි. 1182යි. thank you. හරි okay. හරි. thank you. ඒ ඕඩර් එක හරිද? දැන් යන්න තියෙන්නේ අර දුර ඕඩර් එකට. කොච්චර දුරයිද කියනවනම් මැප් එකේ මට පෙන්වනවා මචං රයිඩින් ටයිම් එක පේනවනේ විනාඩි 31යි කිලෝමීටර් 15කට පෙන්වනවා වෙලාවක්. හරිද? හරි. අපි යමු එහෙනම්. ලොකේෂන් එක පොඩ්ඩක් පැටලුණා මචං. ඒ කියන්නේ පොඩ්ඩක් මැප් එක හරියට පෙන්වන්න නැහැ. දැන් නම් හරි. රෑට පේනවා ටෝච් එළියක්. තාමත් අමාරු පාරක් මේක. ඊට පා ගන්න ඕන. මම මෙතනටම ඇවිල්ලා ආපහු හැරිලා ගියා. ඉන්න මිස් තව එකක් තියෙනවා. හරි ඕකේ. හරි. ඔය ඇතුලෙන් දාලා පොඩ්ඩක් හරව ගන්නද? ඔන්න ඔහම ඒ ඕඩර් එක උනේ ඉතින්. මං මකටම ආවා. හරිද? හැරිලා ගියා. පොඩ්ඩක් ඉන්නකො මෙතන එළියට යමු ෂේප් එක අපි. මොනවාද? ඉස්සල්ලා දුන්න ඕඩර් එක දැක්කනේ මචං. එන ඇතුළකනේ තිබ්බේ. ඉතින් ඒ වගේ කට්ටියට මේ Uber Pick Me සර්විස් එහෙම සෑහෙන්න වටිනවා. මොකද මම යනකොටත් දැක්කේ නැහැ. එයා ඒ මිනිස්සුන්ගේ මේ කස්ටමර් හිටපු තැන ළඟපාත ගෙවල් මේ ළඟ මේ කඩ මුකුත් ඔය රැයට කන්න පුළුවන් කඩ වගේ දේවල් රැයට කෑම කන කඩ මුකුත් තිබුණේ නැහැ මං යනකොටත් වැඩිය. කියන්නේ අද ඉරිදත් එක්කනේ ගොඩක් තැන් එතකොට වහලා. ඒ වගේ වෙලාවට ඉතින් මේ වගේ සර්විස් එයාලට නේ සෑහෙන්න මේ වටිනවා මේ මොකද එයාලා ගෙවල් වල කියන්නේ අර යන්නේන පහසුකම් කියන දේවල් අඩු වගේ තමයි මම දැක්කෙත් නැහැ ගෙදර මුකුත් අර යාන වාහන මුකුත් මොටර් බයික් එහෙම තියෙනවා. ඉතින් ඒ වගේ කට්ටියට සෑහෙන්න වටිනවා. ගෙදරටම ගෙනල්ලා දෙනවනේ. මුණුවන්ගොඩ ටවුන් එකේ ඉන්නේ පුතේ මම දැන්. මම ඩිරෙක්ෂන් දාගෙන ඉන්නේ මේ මීගමුව පැත්තට.
මේ පැත්තෙන් ඉඳලානේ මිගම පැත්තට නම් මම නම් හිතන්නේ නැහැ මොකුත් වදී කියලා. හිමීට යනවා ඉතින් මේ පැත්තට මෙතනට වෙලා ඉන්නත් බැහැනේ. ටවුන් එකට වෙලා. ඒකලට මේ කේක්ස් එහෙම තියෙනවා මේ වලින් මේ පේනවනේ. මේ වලින් එහෙම වැදුනා නම් මට ගොඩ මේ මිගම පැත්තට. බලමුකෝ ඉතින් වදීද කියලා. දුන්නොත් ගොඩ නැත්තම් හිමීට යනවා ඔහොමම. බලමුකෝ. ග්ලෝ මාක්. ඕඩර් එකක් එනවා මෙන්න ග්ලෝ මාක් එකෙන් අපි ගමු. මීගමුවෙන් ඕන් කරාට මීගමුව ඇතුලේ ඩිලිවරි ග්ලෝ මාක් එකෙන් දෙකක්. මීගමුව ඇතුලේ ඩිලිවරි කරන්න හම්බෙන්නේ රෑ වෙලා. ඇයි ඕන් කරපු ගම්ම කෙලින්ම කටුනායකයට වැදිලා කටුනායකෙන් ජයලා කියන්නේ. මගේ ගමේ මට ඩිලිවරි කරන්න හම්බෙන්නේ රෑට මේ වගේ කැරකිලා ආපුවම. ඇයි එහෙම කරන්නේ මට? රෙඩිද නැද්ද? එකක අයිටම්ස් 24ක් තියෙනවා. අනිත් එකේ නම් එකයි තියෙන්නේ කොකාකෝලා එකක්. අනිත් එකේ 24ක් තියෙනවා. කොහොම වෙයිද දන්නේ නැහැ. හැබැයි ටිකක් වෙලා යයි දෙද්දිනා. දුකට හරිද? පිස්සු හිතෙනවා. සයිට් එකක තියෙනවා. මේක අපි උඩින් තියාගමු. කරන්න දෙයක් නැහැ. අනිත් ස්ප්‍රයිට් එක අපි බෑග් එකට දාගමු. මගේ මේ Nike එකක් තියෙනවා පිටේ. ස්ප්‍රයිට් එක දාගන්නවා මගේ Nike එකට. හරිද? අතමාරයි. අර මම පෙන්නුවා වගේ not ready item එක select කරලා ඉතින් ටිකක් වෙලා ඉන්න තියෙන්නේ. ඉඳලා මේ ඉතින් අරගෙන ගිහිල්ලා දෙන්න දෙන්නේ. හදිස්සියේ අර කඩිකුලප්පෙන් මේ රස්සා කරන්න බෑ. ඒකින්ද පොඩ්ඩක් ඉවසීම තියෙන්න ඕනේ. ග්ලෝ මාර්කෙන් ඕඩර් කරේ ආරයි. ඉන්න කීපයක් තියෙනවා. හරි කාඩ් එකෙන් පේමන්ට් එක කරලා දෙන්න නේද? හරි ඔකේ හරි. ඊළඟට යන්න තියෙන්නේ අන්තිම ඕඩර් එකට ස්ප්‍රයිට් කෑන් එක ස්ප්‍රයිට් බෝතලේ දෙන්න තමයි තියෙන්නේ. ස්ප්‍රයිට් බෝතලේ දෙන්න යන්න ඕනේ කිලෝමීටර් 3.1ක්. මේ ඕඩර් එක දුන්නාට පස්සේ මම බ්ලොග් එක නවත්තනවා. දැන් වෙලාව 9ට කිට්ටුයි. කොහොම තමයි ඉතින් අද දවසේ වැඩ ටික උනේ. ඉතින් මොකද ඔයාලා හිතන්නේ? කට්ටක් තියෙනවා. හරිද? පොඩි කට්ටක් තියෙනවා. ඒ වුණාට දැන් මේ වීඩියෝස් වලින් ඔයාලට පේනවනේ වැඩ වෙන විදිය නේද? එතකොට මේ පොඩි කට්ටක් තියෙනවා. එහෙම තමයි වැඩ කරන්න ගේමක් ගහගන්න පුළුවන්. පාර්ට් ටයිම් කරන්න කැමති නම් පාර්ට් ටයිම් කරන්න. 8-5 රස්සාවක් කරන කෙනෙක් නම් 5ට වගේ ඔෆ් වෙන කෙනෙක් නම් 5 මාට්ට විතර ඔන්ලයින් දාලා ඉවරලා රෑ 10 විතර වෙනකන් 10 මාර විතර වෙනකන්. දැන් මීගමුවේ නම් 10 මාර උපරිම 11 තමයි. කොළඹ වගේ ඉන්න කට්ටිය නම් ඉතින් සාමාන්‍යයෙන් කොළඹ කට්ටියට 12 1 වෙනකන් උනත් ඕඩර්ස් තියෙනවා. හරිද? තමන්ගේ දේවල් තමන් බලා ගන්න ඕනේ. ඒ දේවල් තියෙන ඒ කියන්නේ තමන්ගේ වියදම්, බයික් රිපෙයාර්ස්, ෆෝන් වල මේ තියෙන ප්‍රශ්න ඒ හැම දෙයක්ම තමන් බලා ගන්න ඕනේ. හරිය නිකන් බිස්නස් එකක් රන් කරනවා වගේ තමයි වෙලාවකට. මම මේ ග්ලෝ මාක් එකේ මේ දැන් ඕඩර්ස් 3ම දුන්නා. මගේ මේකේ charge එක මේ capacity මදි මචං මේ ඉඩ නැහැ. SD card එක dead දැන්. ඉතින් දැන් මම මේ vlog එක මෙතනින් නතර කරනවා. ඒ වුණාට තව මට ඕඩර්ස් 3ක් තියෙනවා මචං ඉවර කරන්න. මට ආපු තව ඕඩර්ස් 3ක් ආවා. පීට්සා හට් ඕඩර් එකකුයි මේ ඩොමිනෝස්
පීට්සාකින් ඕඩස් දෙකකුයි ඔඩස් 3ක් ඩොමිනෝස් පීට්සාකින් දෙකක් ආවා පිට්සා හට් එකෙන් එකක් ආවා හරිද එතකොට මේ දෙකටම ගෙවනවා 800ක් මේ ඩිලිවරි තුනටම 800ක් දෙකටම මේ තුනටම 800ක් එතකොට දැන්ට මම හොයලා තියෙනවා 3880ක් එතකොට 4700ක් තමයි මේ ඕඩර්ස් තුනත් කම්ප්ලීට් වුණාපුවම මට හම්බෙන්නේ එහෙනම් ගයිස් අදට මම මෙතනින් vlog එක ඉවර කරනවා මගේ charger එක මේ SD card එකේ මේ ඉඩ ඉවර හින්දා එහෙනම් මම ඊළඟ සතියේත් ආයේ වීඩියෝ එකක් අරන් එනවා එතකන් කට්ටියම එලකිරි වගේ ගැම්මෙන් ඉන්න මගේ channel එකට support එකක් දෙන්න subscribe පාරක් දාලා share පාරක් දාලා හරිද පොඩි support එකක් දෙන්න මේ හැම සතියෙම වගේ මම වීඩියෝ එකක් YouTube එකට දාන්න උත්සාහ කරනවා හැම සතියෙම මම උත්සාහ කරනවා පුළුවන් තරම් සතියට එකක් දාන්න එහෙනම් මං ආයේ වීඩියෝ එකක් අරන් එනකම් කට්ටියටම ජය වේවා